අද අපි විද්‍යාව ප්‍රශ්න පත්තරයට පිළිතුරු ලියන්න පුහුණු වීමට ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්තරයට වැදගත් ප්‍රශ්නයක් සාකච්ඡා කරමු. අපි බලමු මේකේ ලකුණු සම්පූර්ණයෙන් ගන්න විදිය. අපිට දෙනවා වර්ෂ 2021 දී විවිධ අවදානම් සාධක නිසා ලෝකයේ සිදු පුද්ගල මරණ සංඛ්‍යාව. එක එක අවදානම් risk factors කියලා කියන්නේ. මරණ සංඛ්‍යාව. දැන් බලන්න මම ඒවා ටික පෙන්නන්නම්. අධිරුධිර පීඩනය නිසා මිලියන් 10.9ක් මරණ වෙලා තිනවා. අධිරුධිර පීඩනය. වායු දූෂණය නිවස තුල සහ පිටත වායු දූෂණයෙන් මිලියන් 8.08ක් මරණ. දුම්බීම නිසා මිලියන් 6.18යි. මේවැනි දත්ත ඔබට විභාගෙට දෙනවා. අධිරුධිර පීඩනය, අධිරුධිර සීනි නිසා මිලියන් 5.29ක්. මිලියන් 5.29ක් සිදු වෙලා තියෙනවා. ස්ථූලතාව එකෙන් වෙලා තියෙනවා මිලියන් 3.71ක්. මේක නිකන් අධ්‍යයනය කරන්න තියෙන්නේ. ආහාරයේ සෝඩියම් අධික වීම නිසා මිලියන් 1.86ක් වෙලා තියෙනවා. මධ්‍යසාර භාවිතයේ සිදු වෙලා තියෙන මරණ මිලියන් 1.81යි. අඩු පළතුරු භාවිතය මිලියන් 1.68යි. අඩු පළතුරු භාවිතය මිලියන් 1.68යි. ශාරීරික ව්‍යායාම අඩුවීම නිසා 658ක් මරණ වෙලා. දරුවන්ගේ උසට සරිලන බර නොමැති වීම නිසා මරණ 494ක් වෙලා තියෙනවා. මත්ද්‍රව්‍ය භාවිතයෙන් මරණ 463ක් වෙලා තියෙනවා. දැන් මේකෙන් ඕගොල්ලන්ගේ විභාගයට ආන ප්‍රශ්න 7ක් අපි සාකච්ඡා කරමු. වැඩිම මරණ සංඛ්‍යාවකට හේතු වී ඇති සාධක. දැන් මේකේ බලන්න වැඩිම මරණ වෙලා තියෙන්නේ කොයි එකද කියලා. මිලියන් 10.9ක්. අධිරුධිර පීඩනය. වැඩිම මරණ වෙලා තියෙන්නේ මිලියන් 10.9ක්. ඒක එනම් අපි ලියනවා අධිරුධිර පීඩනය. වැඩිම මරණ සංඛ්‍යාවකට හේතු වී ඇති සාධකය. වැඩිම මරණ සංඛ්‍යාවකට හේතු වී ඇති අවදානම් සාධකය අධිරුධිර පීඩනය ලකුණු 1යි. නිවස තුල හා පිටත වායු දූෂණය නිසා මියගිය සංඛ්‍යාව කීයද? ඒක මේකෙන් බලලම කියන්න පුළුවන්. නිවස තුල පිටත වායු දූෂණය නිසා මියගිය සංඛ්‍යාව මිලියන් 8.08යි. ඊළඟට අහනවා තුන්වෙනි ප්‍රශ්නෙට අපි යමු. මේකේ තුන්වෙනි ප්‍රශ්නේ බලන්න. මධ්‍යසාර භාවිතය දුම්බීම නිසා සිදුවන මුළු මරණ සංඛ්‍යාව. මධ්‍යසාර භාවිතය හා දුම්බීම නිසා සිදුවන මුළු මරණ සංඛ්‍යාව. අපි බලමු කීයද කියලා. ඒකට ඔයා මධ්‍යසාර භාවිතයේ කීයක් මරණ වෙලාද කියලා බලන්න. මධ්‍යසාර භාවිතයේ මිලියන් 1.81ක් වෙලා තියෙනවා. මධ්‍යසාර 1.81. දුම්බීමෙන් 6.18යි. මේ දෙකම එකතු කරන්න. මේ දෙක එකතු කරාම එනවා මිලියන් 7.99ක් නේ. මධ්‍යසාර භාවිතයේ දුම්බීම නිසා සිදු වූ මරණ සංඛ්‍යාව මිලියන් 7.99. ඊළඟට අපි අහනවා ආහාරයේ සෝඩියම් අධික වීම නිසා සිදුවන මරණ සංඛ්‍යාවගේ දෙගුණයක් මරණ සංඛ්‍යාවට හේතු වන අවදානම් සාධක. ඒක බලමු මේකේ. ආහාරයේ සෝඩියම් නිසා මරණ වෙලා තිනවා මිලියන් 1.86ක් නේ. ඒ වගේ දෙගුණයක් මරණ වෙලා තියෙනවා ස්ථූලතාව නිසා. එහෙනම් ඒකට උත්තරේ ස්ථූලතාව. සෝඩියම් අධික වීමෙන් සිදුවන මරණ සංඛ්‍යාවෙන් දෙගුණයක් මරණ වෙලා තියෙනවා ස්ථූලතාව නිසා. ඊළඟට ළමයි රතවාහන පොලිස් රාජකාරිවල නිරත වන නිලධාරියෙකුට එයාගේ වැඩ පරිසරයේ වැඩිපුර බලපාන අවදානම් සාධකය මොකක්ද? ඔයගොල්ලෝ දන්නවා රතවාහන පොලිසියේ සේවය කරන නිලධාරීන් බලපාන වායු දූෂණය. අවදානම වායු දූෂණය. ඒ පොලිස් නිලධාරීන්ට විතරක් නෙමෙයි උදේට යන අපේ පාසල් දරුවන්ට, අපේ ආදරණීය ගුරුවරුන්ට, හරි ඒ සියලු අයටම ඕක බලපාන සාධකයක්. හරි. රයිට්. ඊළඟට අහනවා මන්ද පෝෂණය සමග
මන්ද පෝෂණය සමග ඍජුවම බැඳුණු අවදානම් සාධකය. ඒ කියන්නේ පෝෂණය මදි ඒගොල්ලන්ට. එතකොට වෙන්නේ දරුවන්ගේ උසට සරිලන බර නොමැති වීම. ඔයා විභාගෙට ලියන්න ඕනේ දරුවන්ගේ උසට සරිලන බර නොමැති වීම. අවසාන මානව අධිපෝෂණය සමග බැඳුණු සාධකය මොකද්ද? අවදානම් ඍජුව බැඳුණු සාධකය. අධිපෝෂණය ආහාර වැඩිපුර ගැනීම. අධිපෝෂණය සමග ඍජුවම බැඳුණු අවදානම් සාධකයේ ස්ථූලතාව. හරි. ඒතර මේ ප්‍රශ්න හැම එකටම එක ලකුණ බැගින් ඔයාලට ගන්න පුළුවන්. ඒතකොට O level විභාගවලදී ඔයා පුහුණු වෙන්න ඕනේ මෙවැනි තොරතුරු දීලා ඒ තොරතුරු ආශ්‍රයෙන් ඔයාගෙන් ප්‍රශ්න අහනවා. ව්‍යුහගත පේපර් එකට ඒ තොරතුරු ඇසුරෙන් ප්‍රශ්න විමසීම. ඒකත් එක නිර්ණායකයක්. එවැනි ප්‍රශ්න ගණනාවක් ඔයා කරලා පුරුදු වෙනකොට ඔයාට O level පේපර් එකේ ප්‍රශ්න කරන්න පුළුවන්. අපේ ප්‍රශ්න පත්‍ර ආදර්ශ ප්‍රශ්න පත්‍ර කට්ටල ඔබට ලබා ගන්න අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම මගේ WhatsApp අංකයට මැසේජ් එකක් දාන්න 077 433 6488. මේ අංකයට මැසේජ් දැම්මම ඔයගලන්ට ආදර්ශ ප්‍රශ්න පත්‍ර කට්ටල ලබා ගන්න පුළුවන්. ඒකට අමතරව 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා ෆිසිකල් ක්ලාසස්, ඔන්ලයින් ක්ලාසස්, ඉන්ඩිවිජුවල් ක්ලාසස් වලට ජොයින්ට් වෙන්න පුළුවන් සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය දෙකින්ම. එහෙනම් අදට අපි සමුගමු. ආයුබෝවන් ළමයි.